සාම්ප්‍රදායිකව රුල් රැජින තරඟයකදී මනිනි ලස්සන වුණාට මේ විදියේ ලස්සන වගේම බුද්ධිය පෞරුෂය කුසලතා ආදී අංග කිහිපයක් සලකා බලනවා. මෑත ඉතිහාසයේ ලංකාව නියෝජනය කරන්න ගිය අතරින් ඒ සෑම අංගයකින්ම පරිපූර්ණ කෙනෙක් තමයි අනුදි ගුණසේකර. ඒ නිසාම ඈ පැවති සෑම වටයකදීම අවසන් තරඟකරුවන් 8 දෙනා අතරට තේරීපත් වන්නට හැකියාව ලැබුණා. හෙඩ් ටු හෙඩ් වටයේදීත් ඇගේ ඉදිරිපත් කිරීම විශිෂ්ට මට්ටමක තිබුණා. මෙතෙක් ලංකාව නියෝජනය කරමින් ලෝක රුල් රැජින තරඟාවලියේ ලැබූ ඉහළම තැනට ළඟා වීමට ඇය සමත්ව තිබෙනවා. ඒ දැනට අවසන් තරඟකරුවන් 40 දෙනා අතරට ඇය තේරීපත් වීම නිසා. එහි අවසන් තරඟය මේ මාස 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රියේ ටොප් මොඩල් තරඟ වටය පැවතුණා. එහිදී නම් අනුති ගුණසේකර ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. මේ වන විටත් ඇය 31 වනදා පැවැත්වීමට නියමිත අවසන් තරඟයට සුදුසුකම් ලබා එසේම බොහෝ දුරට එහිදී ජයග්‍රහණය ලබා ගැනීමටද ඇයට හැකියාව සහ වාසනාව තිබෙනවා.